විසාකා ඒ පාර ආයෙත් අය රණ්ඩුවට පටලන්න හදන්නේ. ආයෙත් රණ්ඩුවට පටලන්න? ආයෙත් රණ්ඩුවට පටලන්න මෙයා කවද්ද ගෝරියක් දාගත්තේ? ඒක තමයි මං කිව්වේ. මං රංජනියක් එක්ක යන්නම් කියලා. මෙයා මේ පැනකට එන්න දගලන්නේ ආයෙත් හොදටම කුටි කණ්ඩ වෙන්න ඇති. නංගි, ඔයා තාම ඉගෙන ගන්න කෙල්ලෙක්. ඔයා ගෝරි වලට පැටලෙන්න ඕනේ නැහැ. අනිත් එක අපි දැනගන්න ඕන ප්‍රශ්නයක් ආපුවම මේක සාධාරණව විසඳගන්න. කවුරු මොනා කිව්වත් මං යනවාමයි. ඇයි දෙයියනේ? මේ වගේ අසාධාරණකම් උහුලන්න පුළුවන්ද? කට මොකද මේ? මොකක්ද ඇමතිතුමා මේකේ තේරුම? ඇයි මේ රංජනී අක්කව රස්සේ අද්දු කරන්නේ? අපිට කෙලිම කියන්න. මේ වාන්ති මුදල දෙනවද නැද්ද? මං ඔයගොල්ලන්ට කොච්චර තේරුම් කරලා දුන්නද? මේ වගේ ලස්සන බබාලා ඡන්දේ වගේ කතා කරන්න හොඳ නෑනේ. මේ ඇවිල්ලා ඉන්නේ රංජනීව රට යවපු මුස්තෆා මහත්තයා. රංජනීගේ අක්කා මලිත් මේ මුස්තෆා මහත්තයාගේ ගෙදරනේ. ඔක්කොම ඉතින් විනෝදෙන් ඉඳලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නව ඇතිනේ මලේ කොහොමද කියලා. හරි. අපි දැන් ඒ දුක් මුසු අතීතේ ඔක්කොම අමතක කරලා දාමු. හරි? දැන් අපි ටිකක් විනෝද වෙමු. What do you say? විනෝද වෙන්න? විනෝද වෙන්න නෙමෙයි. රංජනී අක්කගේ වන්දි මුදල දෙනවද නැද්ද? වන්දි මුදල නේද? වන්දි මුදල. දෙනවා. කෑෂලිම දෙනවා. හැබැයි එක කොන්දේසියක් උට. ඒ මොකක්ද ඇමතිතුමා? ඔයාගේ මේ සුවීති යාළුවත් එක්ක අද රැට හිල්ටන් හෝටලෙට එන්න. වන්දි මුදල වගේ දෙගුණයක් දෙනවා. පෙටි කෑෂ්. පෙටි කෑෂ්? මේ ඇමතිතුමා අපි මෙතෙන්ට ආවේ කුණුහරුප කතා කරන්න නෙමෙයි. මේ වන්දි මුදල දුන්නේ නැත්තම් අපි මෙතන උද්ඝෝෂණය කරනවා. පිකටින් කරනවා. මෙතන පිකටින් කරන්න එපා. මම ඒකනේ හෝටලෙට කතා කළේ. අපි හෝටලෙට ගිහිල්ලා බැන්ඩ් වීදුරුවක් ගහලා පොඩි පිකටින් එකක් දාමු. රංජනී අක්කේ මූ මහ වඩචර ඇමතිෙක්. නංගි මගේ අහිංසක අක්කව බලාත්කාරකම් කළ මරලා දෙමි මෙන්න මූ. Did you kill her, sister? Yes, I killed her. I like killing. I am a maniac. I kill her also. හරි. ඒ මහත්තයා පිළිගන්නවා ඒ මහත්තයාගේ අතින් තමයි මැරුණේ කියලා. මේ ලව් කරන්න ගිහලා අතරද්දක් වෙලා. හැබැයි වන්දි සතෙක්ක ගෙවන්නෑලු. හැබැයි හිල්ඩන් නව ගෙවනවලු. අපේ ලංකාවේ අහිංසක ගෑනුන්ව විනාශ කරනවට තොපිට හෙන ගහනවා. ඇමතිතුමා ලංකාවේ වෙලත් මේ වගේ අරාබිකාරයෙක් පැත්තකට ලැජ නැද්ද? ලැජ්ජ ලැජ්ජ තියෙනවා නම් මම මේ වගේ පක්ෂ මාරු කරනවාද? උදේට එකයි හැන්දෑවට එකයි. අර මගේ සාක්කුවට ඩොලර් දිනාර් හම්බ වෙනකොට මට රට ජාතිය අමතක වෙනවා ළමයෝ. අනෙක් එක දේශපාලනයට එනකොට මගේ ලැජ්ජ නහර කපලා යාවේ. අනේ නංගි මං හින්දා ඔයාටත් මේ වගේ වනචර කතා අහන්න උනානේ. අපි යමු නංගි. අපි යමු රංජනී අක්කේ. If you don't take this, take and get out. Okay. I was saying. ලකුවයි. නංගි මමි මම මොකක්ද උනේ කියලා බලන් යන්න ආවේ. මොකද උනේ වන්දි මුදල ලැබුණද? අනේ ඒ වන්දි මුදල් ලැබුණේ නැහැ. උන් අපිට කුරුල්ප කෙලෙලව ගත්තා. ඕගොල්ලන් ඉන්න. මම බලලා එන්න. මං ගිහලා ඇමතුමා හම්බෙලා එන්න. You take. Listen on. තම්ස කවුද? ඇමතුමා මං අර ආපු එක නංගි කෙනෙක්ගේ අයියා කෙනෙක්. ඉතින් ඒ නංගිලා ගැන කතා කරන්න ආවේ. ඒ නංගිලා ගැන කතා කරන තම්ස කවුද? ඒ නංගිලා ගැන කතා කරන. මොකද තම්ස චන්දිපාත් පෙන්නන්න ආවද මෙතන? නෑ. මේ මමත් හොඳ ඡන්දේ තමයි ඇයි මේ ගමේ බයිනෝ ඉදොට නංගිලා ගැන කතා කරන්න ආවා. අයියේ කවුද මේ කොණ්ඩේ මෙහාට එව්වේ? දානෝ මෙහා වෙලිට. පල කොණ්ඩේ යන්න. නෑ අමුතුවා නංගි ගැන පෞද්ගලිකව වචනයක් කතා කරන්න නංගි ගැන. නංගි ගැන? ඔව්. හරි. තම්සර යනවා එළියට. එනවා. ඇමතුමා අපේ නංගි ආපු වෙලේ අනිසි යෝජනාවක් කරලා.
තමුසේ ඕව ගණන් ගන්න එපා. මොනවද අනිසි යෝජනා? මේ කවුද නංගි කියලා කිව්වේ මේ මෙතන හිටියේ ලස්සන කෙල්ල තමුසේගේ නංගිද? මේ තමුසේ අපිට උදව්වක් කළොත් අපිට පුළුවන් තමුසේට ගානක් දෙන්න. ඈ? වන්දි මුදල් ඩබල් කරලා අරන් දෙන්න. තමුසේට පුළුවන්ද අද රෑට නංගිව හිල්ටන් හෝටලේට එකන් එන්න? What do you say? සර් මට ගමේ මිනිස්සු කියන්නේ විජය කියලා. අපිට මොකද ඔය තමුසට විජේ තියා මොකා කිව්වත් තමුස කියනවා මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. මට තව නමක් තියෙනවා. මොකද්ද? one shot one shot one shot one shot. Oh, what? Oh my God! වන්සොට් මහත්තයෝ ඔයා මලයි කියලා පත්තරේ තිබුණනේ. එතකොට ඒ කාලේ හිටියේ තට්ටේ ගාලා අත්තේ ඔක්කොම පච්ච කොටලානේ. ගොබලුම ඇත්තද කියලා අම්මට උඩු ඇත්තනේ නම් he's a very big thug dangerous man. උඹට ආයෙත් ගාල්ලේ ටවුන් එකේ ලංකට් එක පිටින් දුවන්න ඕනද? අනේ නෑ ආයේ ඒක නම් මතක් කරන්නවත් එපා. මම බොරු බොරොන්දු දීලා නෑ සහෝදරවරුනි. තමුන්නාන්සලාට මතකටි මම මේ ගමේ නංගිලා අපේ අක්කලා කී දෙනෙක් ඩුබායි යවලා තියෙනවද? මම මේ අපේ රටට කොච්චර විදේශ විනිමය ගෙනත් දීලා තියෙනවද? ඇත්තනේ සහෝදරවරුනි ඇත්ත නේද? මම මේ ගමට මොනතරම් උදව් කරලා දීලා තියෙනවද? රස්සාවල් කීයක් දීලා තියෙනවද? මම ඡන්දෙන් ඡන්දට පාට වෙනස් කරන පක්ෂ වෙනස් කරන දේශපාලන රිලෙවන්ට් නෙමෙයි සහෝදරවරුනි. මම මේ ගමට මොනතරම් සේවයක් කළා තියෙනවද සහෝදරවරුනි? ඒක නෑ කියන්න බෑ සහෝදරවරුනි. මම මේ කියන්නේ සත්‍යයි සහෝදරවරුනි සත්‍යයි. ඕ සත්‍යයි. මගේ කතාව ආගෙන හිටියන්නේ සත්‍යයි සහෝදරවරුනි. ඔබ මෙච්චර ළඟට බොරුනේ කිව්වේ? දැන් කියපන් උඹේ ඇත්ත කතාව. කියන්න සහෝදරවරුනි මගේ පොතේ කෝටි 20ක් තියෙනවා සහෝදරවරුනි. ඇත්තමයි සහෝදරවරුනි. කියපන්. මට ගෑනු 5 දෙනෙක් ඉන්න සහෝදරවරුනි. මොකද මේ 5 දෙනාට කන්න දෙන්න සල්ලිද? උම්බෝ